මොකද බර කල්පනාවක මම මේ කල්පනා කරේ කොල්ලෝ කසාදයක් කරගත්ත නම් හොඳයි කියලා. මොකද්ද කිව්වේ ජින්දාසමාමේ කසාදයක් බඳින්න දැන් ජිනදාසමාවට අවුරුදු 60ක් පැනලා නේද නැහින දෙන කාලේ අඩු ගානේ ජින්දාසමාමේ දරුවෙක් මල්ලක තඩා ගන්න පුළුවන්ද ඒ වයසකට දැන් ඉන්නේ මම මේ කසාදයක් කරගන්නේ දරුවෙක් මල්ලෙක් හදාගෙන නෙමෙයි කොල්ලෝ. එහෙනම් මොන මගුලකටද මට ගෑණියෙක් ඕන වෙන්නේ මගේ වෙදි ටික හොද ගන්නයි බත් ටික උයා ගන්නයි නේ ළමේ. ඔය ටික කරගන්න ගෑණියෙක් ඕනද ජින්දාස මාමා එහෙනම් ආවල් කිංගෙදියකට ඔය වැඩේට ජිනදාස මාමා ගෑණියෙන් නඩත්තු කරන්න ඕනේ නෑනේ වොෂින් මැෂින් එකකුයි රයිස් කුකරේ ගත්තම වැඩේ ඉවරයි නේ